Hi everyone, welcome back to my channel Shit is Shining. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ රයිෆල් රිවිව් එකක් නන් නෙමෙයි. මම අද පොඩි එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදනවා. මේක මමත් ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න හදන්නේ. මම හිතුවා ඔයාලා හැමෝම දන්නවනේ නත්තල් කාලවල වල සිංහල අලුත් අවුරුදු උත්සව සමයන් වල අපි මේ භාවිතා කරන මේ චීන පටස් තියෙනවානේ. ඉතින් මේවා අපි පොළවේ ගහලා බිත්ති වල ගහලා විශාල ශබ්දයක් නිකුත් කර ගන්නවානේ. හරි ආසයිනේ. ඉතින් මේ චීන පටස් අරගෙන ටිකක් ඈතින් තියලා ටිකක් ඈතින් කියන්නේ මෙහෙමයි. අපි හැම වෙලාවකදීම මතක තියාගන්න ඕනේ සේෆ්ටි ෆස්ට් කියන එක. අපි මොනවා කරත් මොන එක්ස්පීරියන්ස් එක ගන්න ගියත්. අන්න ඒක නිසා අවම වශයෙන් මම දුර අඩි 75ක් ඒ කියන්නේ 25 yards ඈතින් මේ චීන පටස් ටික තියලා හොඳ ඇකියුරේට් රයිෆල් එකක් යූස් කරලා ඒ චීන පටස් වලට ෂූට් කරලා මම බලන්න හදනවා මේවා බ්ලාස්ට් වෙයිද මොනවා වෙයිද කියන එක. මොකද මටත් එක්ස්පීරියන්ස් එකක් නැහැ. අපි චෙක් කරලා බලමු කොහොම වෙයිද කියලා. හැබැයි මේ සඳහා අපි හොඳ ඇකියුරේට් රයිෆල් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මම පෞද්ගලිකවම හරි ආස රයිෆල් එකක් තමයි මේ ඔයාලට පේන FX Royal 400 කියන PCP එක. ඉතින් මේක හොඳ ඇකියුරේට් රයිෆල් එකක්. අද මම මේ රයිෆල් එක යූස් කළා තමයි මේ 25 yards ඈතින් මේ චීන පටස් ටික තියලා ෂූට් කරලා බලන්න හදන්නේ. ඉතින් ඔයාලා නිසාම මම මීගමුවේ කිඹුලේ පිටියේ ෆයර්වර්ක්ස් කරන ෂොප් එකකටම ගියා මේ චීන පටස් ටික හොයාගන්න. එහෙමනම් අපි මේවා තියලා ෂූට් කරලා බලමු මේවා බ්ලාස්ට් වෙයිද මොකක් වෙයිද. සමහරක් විට අපිට කිසිම රිසල්ට් එකක් නොවෙන්නත් පුළුවන්. ඒත් අපි චෙක් කරලා බලමු. එහෙමනම් යමු. දැන් මේ ඔයාලට පේනවා ඇති මම මේ චීන පටස් ටික ගෙනල්ලා මේ කෙසෙල් කොටයක් පැත්තට තියලා සෙලෝ ටේප් වලින් මම මේ චීන පටස් ටික අලව ගත්තා. එතකොට අපිට ලේසියිනේ ෂූට් කරන්න. දැන් අපි ගිහිල්ලා ෂූට් කරලා බලමු ඇත්තටම අපිට මොකක්ද ලැබෙන රිසල්ට් එක කියලා. මේ එක්ස්පෙරිමන්ට් එක මම හිතනවා ඔයාලටත් හොඳ අත්දැකීමක් වෙයි කියලා. යන් අපි ඒක ෂෙයා කරලා බලමු. අද ඇත්තටම මම මේ ඇකියුරේට් රයිෆල් එකක් විදිහට මේ තෝරගත්තු FX Royal 400 කියන PCP එකට යොදා ගන්න පෙලට් වර්ගය තමයි JSB Exact Jumbo Heavy Tableau කියන පෙලට් එක. මේක ඇත්තටම බර ගැන සඳහන් කරොත් ග්‍රෑම් නම් 1.175 විදියට මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රේන්ස් වලින් කිව්වොත් 18.13 ග්‍රේන්ස් විදියට තමයි මේක මෙන්ෂන් කරලා තියෙන්නේ. අපි එහෙමනම් දැන් ෂූට් කරලා බලමු. හරි එන්න අපි එතනට යමු. අපි බලමු කොහොමද මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දකින්නත් ඇති මේ වෙනකොට ඒ ඔක්කොම බ්ලාස්ට් වුණා. අපි බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා. කෑලි නම් හොයාගන්නවත් නැහැ. අර එකක් චුට්ටක් මට තේරෙන විදිහට පුස් වගේ එකක් තිබුණා. මම හිතන්නේ ඒකේ මේ කොලේ තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් ඒ වගේ නම් කොළ නැහැ. මේ ඔයගලන්ට පේනවා ඇතිනේ කොච්චර පවර්ෆුලි මේක වැදිලාද කියලා.
වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කරලා තියෙන එක රික්වෙස්ට් එකක් තමයි අපි 5 shot grouping එකක් කරනකොට ඒකේ pass through යන shots පෙන්වන්න කියන එක. ඉතින් අද මම හිතුවා ඒ ඔයාලගේ රික්වෙස්ට් එක ඉෂ්ට කරන්න ඕනේ කියලා. ඉතින් දැන් බලන්න මම 5 shot grouping ටෙස්ට් එකක් කරා. මේ තියෙන එකේ රිසල්ට් එක. ඉතින් මේ 5 shot grouping ටෙස්ට් එකේ ඔක්කොම pellets වගේ මේ ලෑල්ල හරහා එළියට ගියා. මේ තියෙන්නේ shots ඔක්කොම pass through ගිහපු විදිය. ඉතින් ඔන්න ඒ රික්වෙස්ට් එකත් මම ඔයාලගේ ඉෂ්ට කරලා දුන්නා. ඉතින් මම අද ඔයාලට කිව්වේ මම ඔයාලත් එක්ක මගේ එක්ස්පෙරිමන්ට් එකක් කොහොම හරි ෂෙයා කර ගන්නවා කියලා. ඉතින් මම ඒකට යොදාගත්තේ හොඳ ඇකියුරේට් රයිෆල් එකක් වෙන FX Royal 400 කියන රයිෆල් එක හරහා චීන කොටස් 5ක් තියලා ඒකට ෂූට් කරලා බැලුවා මේවා බ්ලාස්ට් වෙනවද කියලා. ඇත්තටම මගේ එක්ස්පෙරිමන්ට් එක සාර්ථකයි. ඒ හැම එකක්ම බ්ලාස්ට් වුණා. හැබැයි එකක් පුස් එකක් තිබ්බා. ඒ කියන්නේ දැන් අපි මේ චීන කොටස් සාමාන්‍යයෙන් එක පොළවේ ගහලා එහෙම නැත්නම් බිත්තියක ගහලා එහෙමනේ මේක සද්ද අරගන්නේ. නමුත් දැන් මේ පුස් එක තිබ්බ එක ඒකත් බ්ලාස්ට් වුණා. ඔයාලට ඇහෙන්නේ නැති සවුන්ඩ් එක පොඩක් අඩුවෙන්. ඒකට එහෙම වෙන්න හේතුව මේ එයා රයිෆල් එකේ තියෙන පවර් එකත් ඒකට අපි යොදාගත්තු පෙලට් එකේ වේට් එකත් මේ ඔක්කොම ඉම්පැක්ට් එක නිසා තමයි ඒ වගේ ප්‍රමාණයකට හරි ඒකෙන් සවුන්ඩ් එකක් ඒ වගේම බ්ලාස්ට් වීමක් උනේ. ඉතින් මම හිතනවා ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ලැබෙන්න ඇති. ඒ වගේම මම මගේ කමෙන්ට් සෙක්ෂන්ස් ඔක්කොම චෙක් කරනකොට ගොඩාක් අය රික්වෙස්ට් කරලා තියෙනවා අපි මේ 5 shots grouping ටෙස්ට් කරනකොට මේ ලෑල්ල ටියුබ් මේ pellets යන විදිය චුට්ටක් පෙන්වන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම අද 5 shot grouping ටෙස්ට් එකක් කරලා ඔයාලට පෙන්වුවේ මේ ලෑල්ල ටියුබ් මේ shots ගිහපු විදිය. ඉතින් මම හිතනවා ඔයාලගේ ඒ රික්වෙස්ට් එකත් මම සම්පූර්ණ කරා කියලා. ඉතින් මම මේ රයිෆල් ගැන ඔයාලට දෙන දැනුමත් මේ වගේ එක්ස්පෙරිමන්ට් කරලා ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කර ගැනීම තුලිනුත් ඔයාලගේ දැනුම් පොතටත් තව තව කරුණු එනවා නම් ඔයාලත් මේවා පිළිබඳ ඉන්ට්‍රස්ටින් නම් ඔයාලටත් පුළුවන් මට සපෝට් එකක් දෙන්න. මගේ channel එක like කරලා, share කරලා, subscribe කරලා මතක් කරලා bell icon එක click කරලා. අනිත් එහෙම වුණොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින් ඒ වීඩියෝ එක ඔයාලා ළඟට අරන් එන්න. එහෙමනම් next episode එකෙන් හමු වෙනතුරු අදට මම ඔයාලගෙන් සම්ගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්න. මේ ෂර්ට් shiny